ඔයාගේ Facebook එකත් මෙන්න මේ විදිහට චෙක් කරගන්න. ගැටලුවක් තියෙනවද? මොනිටයිස් කරලා තියෙන මොනිටයිස් කරගන්න ඕනේද? නැත්නම් වුණා රිස්ට් එකක් තියෙනවද? අනිවාර්යෙන් බලන ගමන් තවත් අයට බලන්න ෂෙයා කරගෙන යන්න. ඔයා විතර සල්ලි හම්බ කරලා වැඩක් නැහැ නේ. මං විතර සල්ලි හම්බ කරලා වැඩක් නැහැ නේ. තවත් හැමෝටම බලන්න සල්ලි හම්බ කරන්න ෂෙයා කරගෙන යමු. හරි ඔයාලට මම පෙන්නන්න යන්නේ මේ මගේ යාළුවෙක්ගේ දැන් මට ගෙනත් දුන්න මේ Facebook එකක්. එයාගේ එක මම චෙක් කරන්නයි හදන්නේ. හරිද? අපි යමු එහෙනම් ඉස්සල්ලා මේ විදිහට Facebook එකට. හරි. දැන් ඔන්න ගියා Facebook එකට ගියාගේ එයාගේ නම තියෙන්නේ KDH නේ. හරි. KDH boys කියලා තමයි තියෙන්නේ. හරිද? හරි. මෙතන අපි නම ගාව ඉස්සම ටච් කරමුකෝ. නම ගාව ටච් කළා මොකද වෙලා තියෙන්නේ? හරි ෆෝන් නම්බර් එකක් තියෙනවා. ෆලෝස්ලා 48ක් ඉන්නවා. ෆලෝවින් තියෙනවා 15ක්. හරිද? මේ ගැන මම කියලා දෙන්න ඕනේ නැහැ. මේක දන්නවනේ ඔයාලා. ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එකට කියලා බලමු. ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ කොටස් ටිකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතනින් හොඳට උදාහරණයක් ගන්න මෙන්න මෙතන. මේ රීච් එක බහලා තියෙනවද? මෙතන 131යි. 166යි. ඒ කියන්නේ රින ඔයාගේ මේකේ දැන් views බහලා තියෙන පහලට. අතු පාටින් වෙලා තියෙන කියන views බහලා තියෙන. ඉතින් follows පෙන්නන්නේ. හරිද? එතකොට ඔයාට ඕන නම් මෙතනින් ඇතුළට ගිහිල්ලා follows ටික බලන්න පුළුවන්. ඒක නම් මම කියලා දෙන්න යන්නේ. අපි monetize tab එකට යන්කෝ. monetize tab එකට ගිහිල්ලා බලමු මෙයා CM tool ඉල්ලලාද තියෙන්නේ කියලා. පළවෙනි එක බලලා මේ Insta එක මේක රටේ ඉන්න කට්ටියට ගොඩක් තියෙන්නේ. රට ජොබ් කරන කට්ටියට නැත්නම් ඒ රට Apple තියෙන රටවල් වලට. මොකද ලංකාවට මේක Apple නැත. හරි. මෙයා ඉල්ලලා තියෙන ඒකත් ඉල්ලලා තියෙන්නේ. දෙවෙනි එක ඒකත් ඉල්ලලා තියෙන්නේ. මේ තියෙන මැසේජ් එක. ඊටු මොනිටයිස් එක. ඒක ඉල්ලලා නැත. දැක්කනේ. මේක ඉල්ලලා නැත. මේ වැදගත් මේක තමයි මෙන්න මේක නොටිපි. එතකොට මේක අපි මෙතනින් අපි මේක ඉල්ලුවාට පස්සේ මුදල් හොයන තත්යකට අපි ඉල්ලනවා දැන්. ඊට පස්සේ මෙන්න මෙතන මැසේජ් එකක් කරනවා බලගන්න. මේ බොරු නෙමෙයි මේවා සාක්ෂි ඇතුව පෙන්නන්නේ. දැක්කනේ. බෙල් අයිකන් එකත් එක්ක මෙන්න මෙහෙම මැසේජ් එකක් ආවා. හරිද? ඒකට මම දැන් ඒක ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ මේ අවසාන එක. හරිද? දැක්කනේ එයා ඒක ඉල්ලලා තියෙනවා. ඒකට දැන් ගැටලුවක් නැහැ. එතකොට අපි ඔරිජිනල් වීඩියෝස් ඔරිජිනල් ෆොටෝස් දාගෙන යනකොට අපිට මේකට ඇත්තටම මේ page එක ඇක්ටිව් තත්යකට එනවා. හරි. දැම්මම මෙයාගේ හරිම දේ බලනවා ගිහිල්ලා මොනවද දාලා තියෙන වීඩියෝස් කියලා. මේක අපි කරන්න ඕනේ මොනිටයිස් ඉල්ලන්න ඕනේ මේ ටික බලලා. හැබැයි මම බැලුවේ නෑ දැනට. මම මෙයා කිව්වා මෙයාගේම දේවල් විතරයි තියෙන්නේ කියලා. මෙයාගේම දේවල් විතරයි තියෙන්නේ කියලා මම බැලුවේ නෑ. හරිද? හරි බලමු. මෙයා ෂෙයා කරලා තියෙනවා. හරිද? අපි යමු ඉස්සන ෆොටෝස් වලට. උදාහරණයක් ගමු ෆොටෝස් ටික බලමුකෝ. හරි. දැන් මේක මෙයාගෙන් ගත්තේ. මෙයාගෙන් ෆෝන් එකේ තියෙන. ඒක ඔරිජිනල් ඒවා නම් ගැටලුවක් නැහැ. හරිද? දැන් මේක මම නෙමෙයිනේ දන්නේ. අයිතිකාරයා තමයි දන්නේ මේක ඔරිජිනල්ද නැද්ද කියන්නේ. වෙන තැන් වලින් ගත්තද නැද්ද කියන අයිතිකාරයා තමයි දන්නේ. ඊට පස්සේ රීල්ස් එකත් ඒ වගේ. රීල්ස් එකත් මේ දැන් මෙයාට තියෙනවා KDS තමයි ඔක්කොම තියෙන්නේ. අපි එකක් ප්ලේ කරමුත් බලන්න මොකද කියලා. බලමු. සිංහල සින්දු ගැටලුවක් නැත. හැබැයි මතක තියාගන්න ඔයා සිංහල සින්දු දානව නම් Facebook එකේ app tool නැත. හැබැයි මොනිටයිස් කරන ප්‍රතිශතය පොඩ්ඩක් අඩුයි. එනවා නැත්තේ නෑ එනවා. හැබැයි ප්‍රතිශතය ටිකක් අඩුයි. ඒ නිසා පරිස්සමෙන් කරගෙන යන්න. මේ ටිකත් අඩු කරලා ඔරිජිනල් ටිකක් දාගෙන ගියොත් ඔයාගේම ඔයාට ගහගන්න පුළුවන්. එහෙනම් ෆලෝ කරලා තියාගන්න. මතක ඇතුව මේ මගේ දේවල් බලලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒකත් තේරෙන්නේ නැත්නම් මාසික වශයෙන් කෝස් එකක් තියෙනවා. ඒකට ජොයින් වෙන්න පුළුවන්. පොඩි මුදලක් විතර ගන්න. මගේ මහන්සිය විතරයි ගන්නෙ. එහෙනම් මේ ඔයාලත් එහෙනම් මේ page එකට ගිහලා ෆලෝ කරලා තියාගන්න මේ page එක. දැන් මෙයාටත් ඔයාලා උදව්වක් දුන්නොත් ඔයාලටත් එයා උදව්වක් දෙයි. KDH boys කියලා තියෙනවා. ඒකත් එනම් ෆලෝ කරලා තියාගන්න. ගේමක් ගහගන්න බලන්න. Facebook නම් සල්ලි තමයි වගේම. ඔයා ගේමක් ගහගත්තොත් ඔයාට කවදා දවසක සල්ලි earn කරන්න පුළුවන්. මේ වගේ දේවල් බලන්න අපිව ෆලෝ කරලා තියාගන්න වගේම ඔයාට පුළුවන් ඔයා ගැටලුවේ ෆොටෝ එකකුත් පහලින් දාගෙන යන්න.